ඩොලර් 10කට රුපියල් 3000කට මොනවද කරන්න පුළුවන් කියලා අයිස් ඇති වගේනේ. දිනාර 5000යි. right මම ස්ක්‍රීන් එකේ දාන්නම් වයිෆ් එකම බයිනවා පළු යන්න. මේ බොනවා කියලා. ඉතින් බොනේ 1000යි. මේක දිනාර 1000යි. චිප්ස් පැකට් එකක් මේක මේ මැක්ස් එකට. ඔෆ්නේ හොඳටම රෑ වෙලා තියෙන්නේ. දැන් වීඩියෝ එක කරගන්න වෙලාව හරි right. හෙලෝ කොහොමද හැමෝටම හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අදත් වීඩියෝ එකක් කරගන්න. අද ඉතින් මම කරන්න හදන්නේ පොඩි වැඩක්. මේ සල්ලි නෑ අතේ තියෙන්නේ ඩොලර් 10මයි තියෙන්නේ. හරිද? ඩොලර් 10මයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඩොලර් 10 කියන්නේ රුපියල් 3000ක් වගේ වෙන්නේ right. රුපියල් 3000ක් වගේ වෙන්නේ. රුපියල් 3000ක් වගේ වෙන්නේ ලංකාවේ මුදලින්. ඒතකොට මේ 3000කට මෙහි මොනවද මට කණ්ඩ බොන්න පුළුවන් කියලා. අද බොන්න හදන්නේ මොනවා හරි. බලමු රුපියල් 3000කට කියන්නේ ඩොලර් 10කට මොනවද මට මෙහෙම බොන්න පුළුවන් කියලා. හරිනේ. ඒක ලංකාවේ නම් සාමාන්‍යයෙන් රුපියල් 3000කට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ කියන්නේ මුලින්ම මේක මම ඩිනාර් වලට මාරු කරන් ඉවර වෙලා අපි බලමු ගණන් කොහොමද මොනවද ගන්න පුළුවන් වෙන්නේ කියලා. right. ඒතකොට මේ ඩොලර් 10ම මොනවා හරි ගන්නවා. ඩොලර් 10ම ඉවර වෙන්න මම මොනවා හරි බොන්න ගන්නවා. වීඩියෝ එකත් එක්ක ඉන්න හැමෝම ඩොලර් 10කට රුපියල් 3000කට මොනවද කරන්න පුළුවන් කියලා බලමු වීඩියෝ එක. Binobo Harim Kudisa, and I'm sure very well. Where I'm going to the 10,000 12 كم دولار ما هي؟ باشا ها؟ grams बच्चे ना quarter grams quarter 5,000 बस බඩු ටික නම් ගත්තා. මේ ඡන්දයක් තියෙනවා මේ දවස්වල මේ පේනවාද හැමතැනම කට් අවුට් ගහලා බැනර් ගහලා පෝස්ටර් ගහලා මේ දවස්වල ඡන්දයක් තියෙනවා. මේ නා UMP එකෙන්ද කොහෙද ගහලා තියෙන්නේ කොළ පාටයි පොඩි ඔක්කොම. 5 minutes later. හරි බඩු ටික නම් ගත්තා. මට පොඩ්ඩක් පාඩුවක් වුණා මේ ඩොලර් 10ට මාරු කරේ යාර ඩිනාර් 10000යි දුන්නේ. ඩොලර් 10ට ඩිනාර් 10000ක් කියන්නේ පාඩුයි. මම 10 ඩිනාර් 13000ක්වත් දෙයි කියලා හිතුවා. දුන්නේ නෑ ඩොලර් 10ට. ඒකට මට ගන්න පුළුවන් උනේ ඩිනාර් 10000ක බඩු. හරිනේ. ඩිනාර් 10000ක බඩු ඒ වුණාට ඒ කියන්නේ ඉතින් ඩොලර් 10යි. රුපියල් වලින් නම් රුපියල් 3000යි. රුපියල් 3000ක් කියලා හිතන්නකෝ. මම මුලින්ම දෙයක් කියන්නම් මේ බොනවා කුණු වෙන්න බේබද්ද වගේ කියලා මේ බොනේ වීඩියෝ කර දාන කියලා බයින් දෙපා දෙයි කියන්නේ අපිට කරන්න පුළුවන් දේ තමයි කරලා YouTube එකට දාන්නේ. වෙන කරන්න ලබ්බක් නෑ මේ මට. මං වැඩ කරනවා සතියේ දවස් 6ක් වැඩ කරනවා. එක දවසක් ඕප් තියෙනවා. ඒ ඕප් දෙකට මොනවා හරි මගුලක් කරලා YouTube එකට දාන්න ඕන නිසා තමයි බොන්නේ. මොකද මේ අපිට වෙන කරන්න වෙන මගුල් නෑ කරන්න. වෙන මොනවද shopping යන්න දරවද මේවද කරන්න විදිහක් නෑ. සල්ලිත් නෑ. මුකුත් නෑ. වයිෆ් එකම බයිනවා පළු යන්න. මේ බොනවා කියලා. ඉතින් බොනේවා ඉතින් දකින්නේ මේ වීඩියෝ වල දාන නිසා තමයි දකින්නේ. නැත්නම් බොනවා කියලාත් මේ දන්නේ නැහැ. බොනවා කියලා දන්නවා ඉතින්. ඒ වුණාට ඉතින් අපිට කරන්න පුළුවන් දේවල් කරලා YouTube එකට දාන කන්ටෙන්ට් එකක් නේ. ඉතින් කරන්න පුළුවන් මෙච්චරයි නිමාඩු දවසට. වෙන දෙයක් කරන්න දෙයක් නැහැ ඇත්තටම. රුපියල් 3000ට මං ගත්තා ග්‍රෑන්ඩ්ස් කාලක් ගත්තා right. ග්‍රෑන්ඩ්ස් හොඳ බ්‍රෑන්ඩ් එකක් දන්නවා ඔයාලා. ග්‍රෑන්ඩ්ස් ගත්තා. ග්‍රෑන්ඩ්ස් කාලයි. ඊට පස්සේ ගත්තා මම පෙන්නන්න ග්‍රෑන්ඩ්ස් කාල අයිස් ගත්තා. අයිස් දා ගන්න ඕනේ. දැන් ඉර බැහැගෙන යන වෙලාව. මා ලස්සනට මෙතෙන් ඉර බහින එක පේනවා. මම පෙන්නන්නම් ඉර බැහැගෙන යන සන්සෙට් එක. අයිස් ඇති වගේනේ. එතකොට මේක උනේ 5000යි. ඩිනාර් 5000යි. right. මම ස්ක්‍රීන් එකේ දාන්නම් රුපියල් වලින් කීයද ඩොලර් කීයද කියලා. right. දැන් මට මතක ඩිනාර් වලින් ගාන විතරයි. මම ඩිනාර් වලින් කියනවා ඩිනාර් 5000යි මේක උනේ. හරිනේ. එතකොට 10000න් 5000ක්ම මේකට ගියේ. හරිද?
ආදායම් 5000ක්ම මේකට ඉවරයි. 5000යි ඊට පස්සේ ඒක සැන්ඩි කරන්ද මං ගත්තේ මෙන්න මේ දෙලුම් එක. දෙලුම් ජූස් එක ගත්තේ මේක සැන්ඩි කරන්න රයිට්. එතකොට මේකෙනුත් අපි ටිකක් දාගමු. මේක 1000යි. මේක ඩිනාර් 1000යි. ග්‍රෑන්ඩ්ස් එක 5000යි. මේක ඩිනාර් 1000යි. ඒක දැම්මම තනි රතු පාට වුණා. එතකොට තව ඉතුරුයි 4000ක්. අරක 5000යි මේක 1000යි. ඒ 4000න් ගත්ත අය මං කඩල වාගයක් ගත්තා. හරි. මේ ප්‍රසිද්ධ මේ හැමතැනම තියෙනවා මේ කඩල එක. මේ කඩල නිකන් සුප් එකක් වගේ තියෙන්නේ. වතුර අයින් කළා වතුර දාන්න එපා කිව්වා මං සුප් බොන්න බෑනේ. කඩල විතරක් ගත්තා. හරිනේ. ඒක දාගමු මේකට. එකම කඩල ඇලිය රත් කර දෙනවා දවස් ගානක් වෙන්න ඇති ඉතින්. හැමදාම කඩල හදයි යමු. එතකොට කඩල එක ගත්තා. හරිනේ කඩල එකත් 1000යි. කඩල 1000ක ගත්තේ මම. කඩල කැමති ගාන ගන්න පුළුවන් 1000ක ගත්තේ. එතකොට තව ඉතුරුයි 3000ක්. තව 3000ක් ඉතුරුයි. ඊට පස්සේ ඒ 3000න් තව 1000ක් ගත්තා චිප්ස් පැකට් එකක්. මේක මේ මැක්ස් එක. මැක්ස් චිප්ස් එක ගත්තා. තව එතකොට 1000ක් ඉවරයි. මේකත් 1000යි. හරිනේ. කොහම 1000යි කෑලි. ඊට පස්සේ තව 2000යි ඉතුරු. ඒ 2000 ගත්තා තව බියර් එකක්. රීන් බියර් එක. හරිනේ. මෙන්න මේ රීන් බියර් එක මේක ඉරාකයේ හදන බියර් එකක් වගේ මේක. මේක මරු 5%යි percentage එක 4.8% එක. හරිනේ. රීම් එකක් ගත්තා ඉතුරු 2000යි. එතකොට ඩොලර් 10 ඉවරයි. ඩොලර් 10ට ඔච්චරක් හරි ගන්න පුළුවන් මං හිතන්නේ ලංකාවේ නම් මේ බොණ්ඩ විතරක්වත් ගන්න පුළුවන් ඒ කියලා රුපියල් 3000කට. ග්‍රෑන්ඩ්ස් මේ විස්කි එකක් මේ කොහොමත් බොණ්ඩ බෑ මං හිතන්නේ මේ 3000ක රුපියල් 3000කට. ඒක ගත්තොත් එහෙම 3000 මේ ආයෙ මුකුත් ගන්න කන්න බොන්න ගන්න සල්ලි නැති මදි වෙනවා. එම් සීන් එක තමයි වෙන්නේ. ඒක ඊළඟ පාර ලංකාවට ගිහලා ටෙස්ට් කරලාම බලන්න ඕන. හරි එහෙනම් ගත්තා චියර්ස් හැමෝටම. කඩල නම් මේ ඔෆ්නේ හොඳට තැඹිලා තියෙනවා. දවසම නිදාගෙන දවල් වරුවම නිදාගෙන ඇන්දෑ තමයි එළියට බැස්සේ යුවේ නෑ දවසට. ඕප් එක දවසට මේ කන්ට නැතුණා මාරවුල්. ටිප්ස් එක කඩලා බලමු. මැක්ස් එන්න හුලන් තමයි තියෙන වැඩි හරිය. එකන රහය අල නෙමෙයි මොකද චීස් ක්‍රීමි චීස් ෆ්ලේවර් එකක් තියෙනවා. ඉතුරු දෙලුම් ටිකක් දාගමු. සරි. ඉර තියෙන්නේ මගේ මුණ කෙලින්ම දැන් බැහැගෙන යන ගමන් තියෙන්නේ. ලවුඩියකින් කළුවර වැටෙනවා. මේ කොහොමද ලස්සනයි නේ? ඉර බහිනවා. මාර සන්සෙට් එක මෙතනට ලස්සනව පේනවා. උදේන පල්ලෙහා බිල්ඩින් වලින් පල්ලෙහාට යනකම් ලස්සනට පේනවා. මේ බිල්ඩින් ඇවිල්ලා මේ ඇපාර්ට්මන්ට් මං හිතන්නේ. මොනවා හරි ඇපාර්ට්මන්ට් වගේ. මේ පල්ලෙහා එන වලක් තියෙන හෙලක්. ඉතන view එක නම් ලස්සනයි පේනවනේ. ග්‍රෑන්ඩ්ස් බෝතලේ මං ඇහුවා එකපාරක්. ග්‍රෑන්ඩ්ස් නෙමෙයි ඒ රෙඩ් ලේබල් එක කොහෙද? මේ රුපියල් 12000 ගානක්ද 13000 ගානක්ද කොහෙද කිව්වා ලංකාවේ. 12000 මම මතක නෑ අප්පා. 10000 කියන්නේ මේ මෙහෙ සල්ලි වලින් ගත්තොත් එහෙම ඒ කියන්නේ ඩිනාර් වලින් ගත්තොත් එහෙම 12යි 24යි 48යි. ඒ කියන්නේ ඩිනාර් 48000ක් විතර වෙනවා මෙහෙ සල්ලි වලින්. 12000යි බෝතලේට. ඒ කියන්නේ රෙඩ් ලේබල් බෝතලේ රෙඩ් ලේබල් ද ඔය මතක විදියට. ඔව්. 12000ක් වුණා රුපියල් 12000ක් කියන්නේ මේ මෙහෙ සල්ලි වලින් ගත්තොත් එහෙම 48000ක් වෙනවා. ඩිනාර් 48000. ඒක ඇත්තටම මෙහෙ 48000ක් වෙන්නේ නැහැ මේ බෝතලේ. ඩිනාර් 40
48,000ක් වෙන්නේ නැහැ ඒ බෝතලේ. කොහොමhari මේ බුදු ගණන් ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙත් ගණන් මොකද මේ ඩුබායි ඩියුටි ෆ්‍රී එකට වඩා ඩුබායි ඩියුටි ෆ්‍රී එකෙන් මම අරන් තියෙන ඩුබායි ඩියුටි ෆ්‍රී එකට වඩා ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙන් තමයි ගිය පාර ගත්තේ. ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙන් ගිය පාර ගත්තා මේ ලංකාවේ ඩියුටි ෆ්‍රී එකේ ගණන් වැඩි. ප්‍රයිස් වැඩි ඔක්කොම. දැන් අර ඩුබායි ඩියුටි ෆ්‍රී එකේ එහෙම ඔෆර් තියනවා මාර විදිහට. ඩුබායි ඩියුටි ෆ්‍රී එකේ සාජා වලින් ආව ගිය පාර සාජක එහෙම ඔෆර් තියනවා සෑහෙන්න. මේ ලංකාවේ ඩියුටි ෆ්‍රී එකේ එහෙම ඔෆර් නැහැ. ඒ කියන්නේ ඒ වගේ දැන් ඩුබායි ඩියුටි ෆ්‍රී එකේ තියෙන බෝතල් දෙකක් ගත්තොත් එකක් හම්බ වෙනවා ෆ්‍රී. 2 in 1 කියේ දෙකක් ගත්තොත් එකක් හම්බ වෙනවා ෆ්‍රී කියලා. හරිද? ලංකාවේ තියෙන්නේ එහෙම නෙමෙයි. ලංකාවේ ඔෆර් තියෙන්නේ මම මතකත් නැහැ ගිය පාර මේ බෝතල් දෙකමාරයිනේ පාස්පෝර්ට් ලංකාවේ දැන් ගද්දි පාස්පෝර්ට් එකට දෙන්නේ දෙකමාරයි. එතකොට මේ දෙකමාරට එයාලා ඉෂුව කරන්නේ පාස්පෝර්ට් එකට. එක පාස්පෝර්ට් එක. ඩුබායි වල එහෙම එකක් නැහැනේ. කොහොමද මේ ලංකාවේ දැන් එයාපෝට් එකේ වැලිඩ් වෙන්නේ කස්ටම් එකෙන් මේ අල්ලනවනේ බෝතල් ලීටර් 3ට වඩා වැඩි නම් අල්ලනවනේ. මේ කොහොමත් ඉතින් අපි ලීටර් 3ක් අරන් යනවා. ලීටර් 3ට වඩාත් අරන් ගිහිල්ලා තියෙනවා. හරිනේ. චෙක් වුණොත් එයාලා ගන්නවා ඉතින්. නමුත් මේ ඩියුටි ෆ්‍රී එකෙන් ලවුඩ් ඒ කියන්නේ එයාලා ඩියුටි ෆ්‍රී එකෙන් එයාලා අපිට ඉෂුව කරන්නේ පාස්පෝර්ට් එකකට දෙකමාරයි. ඒතකොට දෙක අපිට ඕනේ අපිට 3ක් ඕන අපි ඩියුටි ෆ්‍රී මේ කස්ටමර් එකෙන් ඇල්ලුවොත් අපි බලා ගන්නම් කියලා ඒක ගන්නත් බෑ අපිට මේ ගිය පාර එහෙම උනේ මේ එයාලා එක පාස්පෝර්ට් එකට ඉෂුව කරන්නේ දෙකමාරයි. ඒතර මං ගත්තේ රෙඩ් ලේබල් දෙකයි ජැක් ඩැනියෙල් භාගයයි මේ දෙකමාරට ගන්න පුළුවන්. දැන් ඩුබායි වල එහෙම එකක් නෑ. ඩුබායි වල ඇත්ත තරම් ගන්න පුළුවන් නේ. ඉතින් තරම් අරන් ලංකාවේ එයාපෝට් එකේ ප්‍රශ්නයක් වුණොත් ඒක අපිනේ බලා ගන්න ඕනේ. එතකොට ඩුබායි වලින් આવත් එහෙම 3 පැක් එකක්ම අනිවාර්යෙන් ඩුබායි ගිය පාර ඩුබායි වලින් ගත්තේ නැත්තේ මේ ලගේජ් එකේ බර වැඩි. ඒ කියන්නේ හෑන්ඩ් ලගේජ් එක කිරනවනේ ඩුබායි එයාපෝට් එකේ උත් හෑන්ඩ් ලගේජ් එක කිරනවා. හෑන්ඩ් ලගේජ් එක කිරද්දී අරක්කු මොන හරි කස්ටම් මේ ඩියුටි ෆ්‍රී එකකින් ගත්තා නම් චොකලට් හරි අරක්කු හරි මොන හරි ගත්තා නම් ඒකත් එක්කම තමයි බලන්නේ. ඒතර කිලෝ 10 මැක්සිමම් පුළුවන් ඩුබායි ඩියුටි ෆ්‍රී එකකින් බර කිරද්දී ඩුබායි එයාපෝට් එකෙන් බර කිරද්දී හෑන්ඩ් ලගේජ් එකේ 10යි පුළුවන්. කිලෝ 10ට ඉන්ක්ලූඩ් වෙනවා අර අපි ඩුබායි ඩියුටි ෆ්‍රී එකෙන් ගන්න ඒවත් ඉන්ක්ලූඩ් වෙනවා. ඒක නැතුව ගත් බර බලනවා නම් අවුලක් නැහැ. අපි ඒක ගන්නට හදන් ඉන්නේ කොහොමද? මොකද මේ මෙහි ආපෝට් එකෙනුත් අපි බර චෙක් කරන නිසා අපි ඒක කොහොමද හදන්න යන්නේ. ඒතකොට ඩුබායි වලින් ආපහු බර චෙක් කරද්දී ඒක අවුලක් වෙනවා. මේ අරක්කුත් එක්ක තිබ්බොත්. ඒ නිසා මගේ ගිය පාර හරියට ඒ කිලෝ ගාන වැඩි නිසා කියන්නේ හෑන්ඩ් ලගේජ් එකේ හරි මේ ලිමිට් එක හරි. හරිනේ වේට් එකේ ඒ ලිමිට් එක හරි. නමුත් දැන් බලයක් හරි මම ඩුබායි ඩියුටි ෆ්‍රී එකෙන් ගත්තොත් එහෙම මේ ලික මොකද වෙන්නේ බර වැඩි වෙනවා. ඒතර මං ආපහු ඩුබායි වලටත් ගෙවන්න ඕන සල්ලි. ඩුබායි ඩියුටි ෆ්‍රී එකකට කිලෝ එකට දිරාම් 50 මොනෝම ගණක් එකපාරක් මං ගෙව්වා. ඊට පස්සේ මේ ඒක පාඩු. ඒ නිසා තමයි කමන්නේ ලංකාවෙන් ගමු කියලා ලංකාවෙන් ගන්න ආවේ. හරිනේ. ලංකාවෙන් ගන්න එක පාඩුයි. ආයෙත් ලංකාවෙන් ගන්න නැහැ ඩියුටි ෆ්‍රී එකෙන් මං. ඒ කියන්නේ වැඩක් නැහැ. දෙකමාරක් කරන් මොනවා කරන්නද? 3ක් දෙනවා නම් අවුලක් නැහැ අපි. 3 අවුලක් නැහැ. දැන් හැම පාරම අරන් ගියේ 3. ලීටර් 3 පැක් තියෙනවා ඩුබායි එකේ ලීටර් 3 කෙලින්ම පැක් එක. හැබැයි පැක් එක කිලෝ 5ක් බරයි. අන්න ඒකයි වැඩේ. එතකොට හෑන්ඩ් ලගේජ් එකේ කිලෝ 5ක් බර ඒ කියන්නේ කිලෝ 10ක් කිරනවා නම් ඩුබායි වලින් බර කිරනවනේ ආපහු එයාපෝට් එකෙන් බෝඩින් වෙන්න බෝඩ් එද්දි බර කිරනවා. එතකොට 5ක් 10යි නම් 5ක තමයි වා හෑන්ඩ් ලගේජ් එක මෙහි ඉඳන් හදන් යන්න. බෑග් එකේ බරත් එක ගත්ත පස්සේ හෑන්ඩ් ලගේජ් එක දාන්න ඉටි ගෙඩියක් නැහැ. හරිනේ. එතකොට අරක්කු බෝතල් අතන ලීටර් 3 ගත්තට පස්සේ මොකද වෙන්නේ? කිලෝ 5ක් ඒ ලීටර් 3 විතරක් කිලෝ 5ක් තියෙනවා. තේරෙනවනේ? මාර අල්බුදයකට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. මේ පාරන ඩුබායි වලින් තමයි ගන්න. අනිවාර්යෙන් ඩුබායි වලින් ගන්න. cheers. ලංකාවේ මේ අර බාර් එකක් ඉස්සරහා තියෙන වඩේ කරත්තකින් අර සුදුලුණු තමයි ෆේවරිට්ම. සුදුලුණු ගෙඩියක් බෙදපු එකක් කකා. සුදුලුණු මේ තෙලේ වදින්නේ. නිකලිය වල සාලියෝ මාළු තියෙන මාළු බෙදලා ඒ ලංකාවේ බාරයක් ඉස්සරහා තියෙන කරත්තයක් මේ වඩේ කරත් මේ වඩේ නෙමෙයි මේ තියෙන කරත්ත බයිට් කරත්ත තියෙන. ඒ බයිට් කරත්ත එක කැම ටිකක් කන්න මාර ආසයි. ළඟදිම කමු ලංකාවට මම බලාපොරොත්තුවක් තියෙනවා. ළඟදිම ලංකාවට ඇවිල්ලා ලංකාවේ හොඳ සුපිරි වීඩියෝ ටිකක් ගහන්න බලාපොරොත්තුවක් තියෙනවා. හරි ඉතින් කලවර වැටිගෙන යනවා ටික මේ අන්තිම ටික තියෙන්නේ පොඩ්ඩක් ඉවර කරලා යන්න ඕනේ කරුලට එද්දි මේ අමාරු එන්නේ ඉතින් මෙතන.
හොඳටම රෑ වෙලා තියෙන්නේ. දැන් වීඩියෝ එක ඉවර කරන්න වෙලාව හරි. රයිට්. එතකොට ග්‍රෑන්ඩ්ස් ටික ඉවර කළා මම බියර් එක දාගත්තා. මේකට දැන් බියර් එක යන ගමන් තියෙන්නේ. බියර් එක දාලා චුට්ටයි තියෙන්නේ. ඒක කරලා ඉවරලා මං යනවා කණ්ඩ ගන්න මොන හරි. මට රැට කණ්ඩ ඕනේ බඩගිනි. රැට කණ්ඩ ගන්න මොන හරි යනවා. මේ ළඟ තියෙන මොකක් හරි චොප් එකකට. හරිනේ. රයිට්. එතකන් වීඩියෝ එකත් එක්ක ඉන්න මං කණ්ඩ ගන්න රැට මොනවද? අපි කන්න කාලා බීලා මේ වීඩියෝ එක ඉවර කරමු. එතකන් වීඩියෝ එකත් එක්ක ඉන්න හැමෝම අර ඉතින් ගත්තු ටික කාලා බීලා ඉවර කරා. එතකොට මේ දැන් යනවා මම මොනවා හරි කන්න ගන්න රැට බඩගිනි කන්න ඕනේ මොනවා හරි. එතකොට මේ ළඟපාත එහෙම ෂොප් නෑ අර මේ අනිත් රටවල වගේ ඔය මේ ඩුබායි අර මෙහෙ තියෙනවනේ ඉතින් ලංකාවේ ෂොප් ඉන්දියාවේ ෂොප් මනං තියෙනවා ලංකාවේ කෑම ගන්න එහෙම නෑ මෙහෙ. හරිනේ. මොනවා හරි මේ ළඟපාත හොටෙල් එකක්වත් එහෙම දේවල් නැහැ. හරිනේ. ඉතින් මේ පොඩි පීසා දාන්න තැනක් තියෙනවා. පීසා හරි මං හිතන්නේ මොනවා හරි තියෙනවා එතන. එතෙන් ගිහින් බලමු එතනින් මොනවා හරි ටිකක් අරගෙන කණ්ඩ රැට ඊට පස්සේ යනවා කාමරේට. රයිට්. එහෙනම් එතකන් ඉන්න මොනවද මං ගන්න කියලා බලන්න එතෙන්ට ගිහිල්ලා. ඉතින් පොඩි අකරතැබ්බයකට මුහුණ දෙන්න වුණා. මොකද මේ මං කෑම ගන්න ඒ ෂොප් එක වහලා. අද ඒ දන්නේ වහලා තියෙන්නේ. මේ ලස්සන වහලාද නැත්නම් අද දවසම වහලා දන්නේ නැහැ. ඊට පස්සේ පොඩ්ඩක් දුර එන්න වුණා මේ මොනවා හරි කන්න ටිකක් ගන්න. හරිනේ. ගන්නත් එපා අනිවාර්යෙන් රැයට කන්න නැතුව නිදා ගන්න බෑ බඩගිනිනේ. ඊට පස්සේ දුර තියෙන ෂොප් එකට ආවා. ඊට පස්සේ එතන දැන් මම පීසා එකක් ඕඩර් කරා. හරිනේ. රයිට් යාලා පීසා එක හදන විදිහ නම් බලන් ඉන්න. මේ වීඩියෝ එකේද මම ඊළඟට දාන්නම්. යාලා පීසා එක හදන්නේ කොහොමද කියලා. හරි ඉතින් දැන් තමයි ආවේ කාමරේට. ඉතින් කාමරේට ආව පීස් එකක් අරන් ආවා. පීස් එක මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් මං කෑල්ලක් කෑවා බඩගින්න වැඩි කමටම. රයිට්. කෑල්ලක් කෑවා. ඉතින් දැන් ඊටු ටිකක් කාලා නිදා ගන්න තමයි හදන්නේ. එහෙනම් වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නම්. ඔයාලා හැමෝම සතුටින් සුවදායි ලෙස ජීවිතය ගත කරන්න. ඉතින් කාලා බීලා හැමෝම සතුටින් ඉන්න. එහෙනම් මෙතනින් වීඩියෝ එක ඉවර කරන්නම්. channel එක subscribe කරලා නැත්නම් කාරු හරි channel එක subscribe කරන් යන්න. ඊළඟට වීඩියෝ එකක් කරන් ඉක්මනටම එන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක් ජය වේවා.